වනමල්. ඒ කාලේ අපි වෙසක් මල් කියලාත් කියනවා. වෙසක් එක කිට්ටුව මල් පිරෙනවා මේ ගස්වල. කුඩා කාලේ දැක්කට පස්සේ මේ තමයි දකින්නේ. අපි මේ පළාතට අලුත්. මේකේ වැට පුරාම තිබුණේ මේ වගේ පඳුරු ගොඩක් හැදලා. ගොඩක් අය කිව්වා හරිම කරදරයි කටුත් තියනවා මේක කපලා දාන්න කියලා ගන්න වෙලාවේ. අපි එහෙම කරේ නෑ ඉතින්. එයාට පාඩුවේ ඉන්න දීලා මේ ඉදිකිරීම කළේ. වනාන්තරයක් වගේ පුංචි වත්තක්. ඒ කස් ටිකට හානි කරන්නේ නැතුව අපි අපේ ඉදිකිරීම ටික කරා. දැන් බලපුවම ලොකු ගාණක් දීලා තමයි කඩන්නේ පැල ගන්න තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. අපි වනමල් කියලා ඉවත් කරනවා පස්සේ කාලෙකදී කඩෙන් අරගෙන පිටව ගන්නවා. ඊට පස්සේ ලස්සන පැලයක් කියලා තියා ගන්නවා. වනාන්තරයේ තියෙන නැත්තම් ගෙවත් ඉබේ හැදෙන වැල් වර්ග මල් පිපෙන දේවල් ඒවා කැලේ කියලා කපලා දාන්න නැතුව අපි මේ විදිහට වවා ගත්තොත් අපේ ගෙවත්ත ලස්සන කරගන්න පුළුවන්. සුවඳ කරගන්නත් පුළුවන්. දැන් මේ අවට අය මේ මල් කඩාගෙන ගිහිල්ලා බුදු පුදටත් පූජා කරනවා. වත්ත පුරාම තියෙනවා මේ මල් ගස්. තැනින් තැන අපි ටිකක් අයින් කරලා හදන්න තැනින් තැන මල් පිපෙන්න ඉතුරු කරලා තියෙන ගස් වලට යවලා ඔය වනාන්තරයේ තියෙන අපි නොදන්න ගස් වර්ග තියෙනවා. ඒවත් වටිනවා ඇති. ඒ ගස් හදලා ඒවයි යන්න ඉබේ ඇරලා තියෙන්නේ. මේ ගිහිලා තියෙන්නේ මෙතුල්ල ගහකට. ලස්සනයි නේද? වෙසක් මාසෙට පිපෙන මලක්. වනමල් සුරකිමු. එහෙම නොවුනොත් අනාගතයේදී මේවා ලස්සනයි කියලා ආයි කඩෙන් අරගෙන තමයි ගෙවත්තට එකතු කරගන්න වෙන්නේ. ඕන තරම් කාට හරි නිකරුත් දෙන්න පුළුවන් මේ තරමට මල් පැල තියෙනවා. ඉබේ හැදෙන එකනේ. තියෙන කොහොඹ ගස් වලට, වැටීරිය ගස් වලට ඔක්කොටම තියලා එක කොටසක. ඒ කියන්නේ ගේට්ටුව පාර ආසන්නේ එහෙම අපි හදලා තියෙනවා. දැන් ඒ හැම එකකම ගොඩක් මල් පිපිලා තියෙනවා. හරිම ලස්සනයි. මේ පුංචි සත්ත්වවිල පැණිබුනවා හැමත් අපි දකිනවා. ගෙවත්ත ලස්සන වෙනවා වගේ සමනල්ලුත් බෝ වෙනවා. ඉතින් සෝබාදහමට ආදරය කරමු නේද? ලස්සන සුරකිමු. තියෙන්න ඕන. අපේ සිතුවිලිත් ලස්සන වෙනවා මේ වගේ දේවල් දැක්කම. තෙරුවන් සරණයි. ඔයාලා හැමෝටම සුබම වෙසක් සතියක් වේවා. වෙසඟී අසිරිය නිදිමින් බුදුන් දෙසූ ධර්මය අපේ ජීවිතවලට පහරක් කරගෙන ආලෝකමත් කරගමු.